ඔයාලට කොහොමද? හොඳින් ඉන්නව නේද? ඉතින් ඔයාලා බලන් හිටිය ලස්සන කතාවක් අරගෙන අදත් මං ආවා. ඔයා තාමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් කතාවට යමු. මම නීෂා. වයස අවුරුදු 34යි. මගේ හස්බන්ඩ් රට. මම ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරිනියක්. මං වැඩට ගියේ කිසිම ආසාවක් නැතුව. මොන දේ කළත් මගේ අඩුපාඩුවක් කොහෙන් හරි අරගෙන ලොක කෑ ගහනවා. අඩුම තරමේ මම good morning කිව්වත් නොකිව්වත් මේ මිනිහා ඇඟට කඩන් පනිනවා. හැබැයි මට මෙහෙම සැලකුවට අනිත් මිනිසුන්ට මේ මිනිහා හරි ලෙන්ගතුයි කියලා මං දන්නවා. සමහර දවස්වලට මම ලෙඩ නිවාඩු දාලා ගෙදරට වෙලා ඉන්නවා. මං ඔෆිස් එකේ වැඩ කරන දෙතුන් දෙනෙක්ටත් මේ ප්‍රශ්නේ කියලා තිබුණා. එයාලා දන්න තැනක ශාස්ත්‍රයක් බලන්නත් මාව එක්කන් ගියා. ඒත් මේ මනුස්සයා ගැන කිසිම සැනසීමක් තිබ්බේ නෑ. දවසක් ඔෆිස් එකේ යාළුවෙක්ගේ වෙඩින් එකට අපි ඔක්කොටම යන්න වුණා. සමහර අයට වැඩ නිසා යන්න උනේ නෑ. ඒත් බොස් නම් යන්න ලෑස්ති වෙලා හිටියා. බොස් කොහොමත් එයාගේ කැබ් එකේ යන නිසා ඔෆිස් එකේ අනිත් අය වෑන් එකේ ගියා. මමත් ගියේ වෑන් එකේ. අපි ඔක්කොම සැලොන් ගිහින් ලෑස්ති වුණා. මමත් හීන් නුර පටි තියෙන ජැකට් එකයි දුහුල් සාරි එකයි ඇන්දා. ඇත්තටම මගේ නෙරියට වෙනකන් ඕපන් කරලා සාරිය මට ඇන්දුවා. මටත් හිතා ගන්න බැරි වෙන්න මාව ලස්සනට ඒ නංගි ඇන්දුවා. හරියට 16 17 කෙල්ලෙක් වගේ. ඔෆිස් එකේ අනිත් අයට මගේ සාරි එක දැකලා ඉන්න බැරි වුණා. ඒ යන ගමන් මට විහිළු තහළු කර කර වෙඩින් එකට ගියා. මං වෑන් එකෙන් බැස්ස ගමන් බොසා මගේ ඉස්සරහා. ඒ මිනිහා දැක්ක ගමන් මගේ මූණේ තිබ්බ සතුට එක පාරටම ඇති වෙලා ගියා. සර් මාව දැක්ක ගමන් "මෙයා වෙන ඔෆිස් එකේ කෙනෙක්ද?" කියලා මගේ උඩ ඉඳන් යටට වෙනකන් අමුතු හිනාවක් දාගෙන මන් දිහා බලාගෙන ගියා. ඒ බැල්මට නම් මගේ ඇඟ හිරි වැටිලා ගියා. මං එහෙම සාරි පොටෙන් නෙරිය වහගෙන හිටියා. අපි ඔක්කොම එකම ටේබල් එකක වාඩි වුණා. ඒ එක්ක මගේ ඉස්සරහින් සර් වාඩි වුණා. මං එහෙම බොරුවට එහා පැත්තේ මිස් එක කතා කරන ගමන් හිටියට බොසාගේ ඇස් තිබ්බේ මගේ ළඟයි කියලා මට හොඳට තේරුණා. ඒත් ඒ මිනිහ දිහා බලන්නවත් මං නම් ආස වුණේ නෑ. මම ඒ මිස් එක්කත් කී හිටියේ මේ බොසත් මෙතනම වාඩි වුණ එකට නම් මට නම් හිස රැදයක් කියලා. ඒත් වෙනදට වඩා ලොකු වෙනසක් මම බොසාගෙන් දැක්ක නිසා මම මේ මිනිහා මග හැරලා වෙඩින් එකේ හිටියා. හවස 4 වෙනකොට කට්ටියටම වෙරි ගාතේ වෑන් එකට නැග්ගා. මමත් ඒ නගිනකොටම "සර් නීෂා ඔයාට මාත් එක්ක යන්න පුළුවන්ද? මං යන්නෙත් ඔය පැත්තෙන්" කියලා කියනකොට මට අදහ ගන්න බැරි වුණා. ඇත්තටම මම හිටියේ ගොඩාක් දුර. මම නිසා කිලෝමීටර් 40ක් වෑන් එක යන්න ඕන. "එහෙනම් නීෂා බොස් එක්ක ඔයා යන්න" කියලා පුෂ්ප මිස් කියනකොට මට බෑ කියන්න බැරි වුණා. මං එහෙම බොසාගේ කීමට කැමති වුණා. බොස් වෑන් එක ගිය ගමන් කැබ් එක ස්ටාර්ට් කරගෙන කැබ් එක මං ගාව නැවැත්තුවා. අද නම් මේ මිනිහා එන්නේ හොඳකට නෙමෙයි කියලා මට හොඳට තේරුණා. ඒත් ඉතින් මට කරන්න දෙයක් නැති නිසා මං එහෙම ඉස්සරහින් නැග්ගා. නැග්ග ගමන් මගේ දිහා බලාගෙන සර් කැබ් එක ගෙනිච්චා. මං වචනයක්වත් කතා නොකර වීදුරුව කඩන්න වගේ මම වීදුරුව පැත්ත දිහා බලාගෙන යනකොට "මොකෝ නීෂා සද්දයක් නැත්තේ?" "නෑ සර්." "නැත්තේ මොකද කියලා තමයි ඇහුවේ." "සර්ට මේ පැත්තෙන් යන එක ළඟයි නේද?" "ඔව් නැත්තම් මට වටරවුමක් යන්න වෙනවනේ." සර් කියලා කිව්වා. ටික වෙලාවකට පස්සේ සර් "නීෂා මං දෙයක් අහන්නද?" "ඔව් සර් කියන්න." "මාර හැඩයි අද නම් ඔයා." "නීෂා ඔයා මට අඳුනගන්නත් බැරුණා අද." "තෑන්ක් යූ සර්." ඔෆිස් එකේ අයත් ඔහොම කිව්වා.
කොහෙද ඉතින් ඔයාලා ඔෆිස් එන්නේ හැඩ වහලානේ. අපිත් ඉතින් මිනිස්සුනේ අපිත් ආසයි හැඩ කෙල්ල ඔෆිස් එකේ ඉන්නවට කියලා අමුතු බැල්මක් දාලා කටකොඩින් hina වුණා. මේ මිනිහට අද මොකා වැහිලාද කියලා මට හිතා ගන්න බැරි වුණා. වෙනද ඔෆිස් එකේ දැක්කත් මාව අල්ලන් කන මිනිහා අද ලස්සනයිලු. ඇත්තටම මට වෙන මිනිහෙක් වුණා නම් හොඳ වෙන්න එකක් කතා කරනවා කියලා හිතින් බැන බැන ගියා. ඒත් සර්ගේ ලොකු වෙනසක් මට දැනුණා. ඇත්තටම මටත් ලොකු සාරයක් දැනුණා. මොකද මං ඔෆිස් එකේ ගියේ අඬ නිසා. අපි එනකොට හොඳටම හවස් වෙලා නිසා මම සර්ට ගෙදර යමු කියලා කතා කළා. ගෙදර කවුරුත් නැති නිසා සර් කියපු ගමන් කැමති වුණා. මම බැහැලා ගේට්ටුව ඇරියා. සර් වාහනේ ඇතුළට එහෙම්ම දැම්මා. ගෙදරට එන්න කිව්වට මං හිතුවේ නෑ මේ මිනිහා ඒවි කියලා. ඇත්තටම මේ වෙනස නම් මට නුහුරුයි කියලා හිතා ගන්න බැරි වුණා. මං එහෙම්ම ගිහින් කේතලේ තිබ්බා. ඇවිත් සර් එක්ක කතා කළා. සර් මගේ හස්බන්ඩ්ගේ වෙඩින් ෆොටෝ බල වටේ කැරකුණා. නීෂාගේ මහත්තයා ළඟදී එහෙම එන්නේ නැද්ද කියලා විස්තර අහන ගමන් හිටියා. මමත් ඉතින් පවුලේ විස්තර කිව්වා. මම එහෙම තේ එකක් වක් කරලා දුන්නා. සර් තේ එක ගන්නකොට මගේ ළඟටම ලන් වෙලා තේ එක ගත්තා. ඇත්තටම සර්ගේ සුවඳ පවා මගේ ඇඟ පුරා දීවා. මගේ ඇස් දෙක දිහා බලාගෙනම තේ එක බිව්වා. ඔහොම ඉඳලා ගෙදරින් කෝල් කරලා සර් යන්න ලෑස්ති වුණා. ඒ යන ගමන් තේ එකත් රසයි ඊට වඩා ඔයා අද ලස්සනයි කියලා මගේ ළඟටම ඇවිත් වාහනේට ගියා. මට නම් හිතා ගන්න බැරි වුණා මොනව යන්න වෙනවද කියලා. ඊට පස්සේ තමයි මම ඇඳුම් මාරු කරලා ටිකක් නිදහසේ හිටියේ. පහුවදා මම ඔෆිස් යන්න ලෑස්ති වුණා. හැබැයි අද නම් ලෑස්තුනේ පොඩි කැමැත්තකින්මයි. මොකද සාරියකට ලස්සනයි කියපු නිසා හිතේ පොඩි ආඩම්බර ගතියක් තිබ්බා. ඒක නිසා සාරි එකක් ලස්සනට ඇඳගත්තා. එහෙම ඔෆිස් එකට යනකොට සර් ඇවිත් තිබුණා. සර් දැක්ක ගමන් මාව good morning කියලා යන්න ගියා. අද නම් සර් පුදුම ගැම්මකින් මගේ දිහා බලලා රූම් එකට ගියා. මටත් පොඩි කැමැත්තක් සර් ගැන ඇති වුණා. සර් දැක්ක ගමන් හිත ඇදිලා යන පෙනුමක් තියෙන මිනිස්සෙක්. ඒ ඉන්න අතරේ සර් දවස මෙහා මෙහා යන ගමන් මගේ දිහාත් ඇහැදාගෙන යන බව මට හොඳට තේරුණා. ඉතින් මගේ හිතටත් අමුතු හැඟීමක් ඇති වුණා. මට නම් දැනුනේ සර් මාත් එක්ක හැංගි මුත්තම් කරනවා වගේ. ඉතින් දවස ගෙවිලා ගියා නිකම්ම. ඔහොම ටික දවසක් යනකොට සර් මටත් නොදැනීම ලන් වුණා. හැම වැඩේටම මාව සම්බන්ධ කරගෙන සර් මගේ ළඟින්ම හිටියා. ඒ එක්කම සර් මට කෝල් කරලා මං ගැන හොයන්න ගත්තා. ඇත්තටම මට සර් ගැන හොයලා බලන එක රාජකාරියක් වුණා. අපි දෙන්න ගොඩාක්ම ලං වුණා. ඉතින් ඒ එක්කම සර් අපේ ගෙදර නිවාඩුවට දවසක් සර්ට රෑ කෑමක් ලෑස්ති කරන්න කියලා මට කිව්වා. ඇත්තටම මටත් ඕන වුණේ සර් එක්ක ටිකක් තනියම ඉන්න. ඉතින් සර් එදා රෑ 7:00 විතර අපේ ගෙදර ආවා. මම රෑ සර්ට කෑම හදලා ලෑස්ති වෙලා හිටියා. සර් එනකොට වයින් බෝතලයක් අරගෙනම ආවා. නිෂා, ඔයා ඩ්‍රින්ක්ස් ගන්නවද? එහෙමනම් අරගෙන නෑ සර්. ඒත් වයින් නම් චුට්ටක් දීලා තියෙයි. සර්ට ග්ලාස් එකක් ගේන්න. එකක් නෙමෙයි ළමයෝ දෙකක් ගේන්න කියලා සර් කිව්වා. සර් මං කුස්සියට යන එකම සර්ුත් මගේ පස්සෙන් ආවා. සර් එකපාරට මාව පිටිපස්සෙන් ඇදලා සර්ගේ පපුවට තද කරගත්තා. සර් මට බෑ නිෂා දැක්කම ඉන්න. අනේ මට ඔයාගේ ටිකක් ළඟ ඉන්න දෙන්නකෝ. ප්ලීස්. ඔයාට මං ආදරේ ළමයෝ. සර් මට සර් නැතුව ඉන්න බෑ දැන්. සර් එහෙම මාව තුරුල් කරගත්තා. සර් මගේ මූණ ලන් කරගෙන සර්ගේ රැවුල මගේ මූණ තුල ඇතුළුවා. මං එහෙම ඇස් පියාගත්තා.
සර්ගේ තොල් මගේ තොල් ළඟ හෙමින් මුමුණ හෙමින් තොල් සිපගත්තා. මමත් ඒ තොල් රස වින්දා. සර් එකපාරටම මාව වඩාගෙන උඩ තට්ටුවට එක්කන් ගියා. මමත් පොඩි එකා වගේ සර්ගේ කර උඩින් ගියේ හරි සතුටින්. මගේ බෙඩ්රූම් එකේ දොර ඇරලා මාව ඇඳේ හාන්සි කළා. සර් ඒ එක්කම දොර වහගෙන සර්ගේ ෂර්ට් එක ගැලෙව්වා. ඇත්තටම අපි දෙන්නගේ ඇස් තිබ්බේ අපි ඇස් දිහා බලාගෙනම. සර් මගේ ළඟට ඇවිත් මගේ බ්ලවුස් එක අස්සෙන් අත දාගෙන යනකොට මං ඇඹරි ඉන්නකොට සර් මගේ උඩුකය නිරුවත විඳිමින් මට ඉන්න බැරි වෙන්න මාව ගිනියම් කළා. ඒ වෙනකොට සර් වල්මත් වුණ බඹරෙක් වගේ විහිළුවෙන් හිටියා. සර් කරුවලේ මගේ සතුට එන්නෙම තෙගුණ කළා. එතකොටත් සර් මගේ හොර මිනිහා වෙන්න ගියේ පැය කිහිපයක් පමණ වුණා. ඇත්තටම මං බැඳපු ගෑණියෙක් කියලා මට අමතක වුණා. සර්ගේ හැම ස්පර්ශයක්ම මාව සතුටු කළා. පැය ගාණක් හති දාගෙන නිරුවතින් ඉන්න හැටි දැක්කම අපි දෙන්නටම ලැජ්ජ හිතුණා. මම ඇඳේ බෙඩ්ෂීට් එකෙන් වහගන්න හදනකොටම සර් ආයේ රති කෙළේ ඊටත් වඩා සෙල්ලම් කළා. මමත් දාඩිය දාගෙන සර් බදාගෙන හාන්සි වුණා. ඔයාගේ ඇඟ මාර සනීපයි නිෂා මට පිස්සු වගේ. එන්න මම තව එක් සැරයක් කරන්න ඕනි කියලා සර් පැය ගාණක් මාව නොමර මැරුවා. මටත් අවුරුදු ගාණකින් මෙහෙම සනීපයක් දැනලා නෑ. මං ඒ අවුරුදු ගාණක ඇරියස් එක නරකම විදියට මම සර් එක්ක යහන් ගත වුණා. රෑ 10:00 වෙලා අපි පහළට යනකොට. ඊට පස්සේ වයින් බෝතලය කඩලා දෙන්න එක්ක චියර් කරගෙන අපි දෙන්නම බිව්වා. ඇත්තටම මේ මන්ද කියලා හිතාගන්න බැරි වුණා. රෑ දෙන්න එක්ක කාලා බීලා ලයිට් ඔක්කොම නිවලා අපි දෙන්න වොෂ් දාලා උඩට ගිහින් මුළු රෑම එළි වෙනකන් නැගිට ගිනියම් වුණා. මිනිහගෙන්වත් මෙහෙම සැපක් මට ලැබිලා තිබ්බේ නෑ. ඒ තරම් සර් මාව සතුටු කළා. මමත් සර්ට එක විනාඩියක්වත් හුස්ම ගන්නවත් නොදී මගේ ආශාවන් සතුටු කළා. එළි වෙලා නැගිටලා බලනකොට තමයි මතක් වුණේ ෆෝන් එක. අනේ දෙයියනේ හස්බන්ඩ් කෝල් කරලා. මම සර්ගේ අත අයින් කරලා වොෂ්රූම් ගිහින් කෝල් එකක් ගත්තා. බලනකොට හස්බන්ඩ් මම කෝල් එකක් ගන්නකන් නැගිටලා බලන් ඉන්නවා. එයා හොඳටම බය වෙලා. මට එයා දැක්කම ගොඩාක් දුක හිතුණා. මොකද මම හස්බන්ඩ් පිට කාත් එක්කවත් ඉඳලා නැති නිසා. මට සනීප නැති නිසා හාන්සි වෙලා හිටියේ. එහෙම මට නිින්ද ගිහින් අනේ කියලා කියනකොටම සර් වොෂ්රූම් එක ළඟ බලන් හිටියා. මං එහෙම්ම එයාට නිදා ගන්නම් කියලා ඔයා නිදාගන්න මං උදේට ගන්නම් කියලා ෆෝන් එක තිබ්බා. සර්ගේ ඒ වෙලාවේ මූණේ ඊර්ෂියාවක් තිබ්බ කියලා මට තේරුණා. ඒත් ඉතින් මට සර් නැතුව දැන් කොහොමත් ඉන්න බෑ කියලා මම දන්නවා. මං එහෙම්ම ගිහින් සර් පිටිපස්සෙන් බදාගත්තා. හස්බන්ඩ් මොකද කියන්නේ? නෑ සර් රෑ කෝල් එකක් ගන්න බැරි වුණානේ. එයා බය වෙලා කෝල් අරන් තිබ්බා. ඒකයි මං කෝල් කරේ. සර් වයිෆ් කෝල් කළේ නෑනේ. නෑ මං ෆෝන් ඕෆ් කළා. කොහොමත් එයා මං ගැන හොයන්නේ නෑ. එන්නේ නෑ කියලා කිව්වම මං ගැන ආයෙ හොයන්නේ නෑ. එහෙමද? ඔව් ළමයෝ කියාගෙන සර් මාව ආයෙ ඇඳට තල්ලු කරා. සර්ට ටිකක් රිදිලා වගේ මට තේරුණා. මොකද මට එක දිගටම හයියෙන් එයාගේ ආශාවන් පිට කළා. මම එතකොට බාගෙට මැරිලා වගේ හිටියේ. සර්ට ඒත් හොඳටම මහන්සි. එන්න දැන් ටික අපි නිදා ගමු කියලා මම සර්ව බදාගෙන නිදාගත්තා. පහුවදා උදේ නැගිටලා බලනකොට 11ක් පහු වෙලා.
සර් නැගිටලා ඉක්මනට ලෑස්ති වෙලා ගෙදර ගියේ සාලේ මැද්දේ මාව එක සැරයක් සෝප එකේ හෙම්බත් කරලා. ඇත්තටම සර් යනකොට මට ලෝභ හිතුණා. සර් යන ගමන් මට කෝල් එකෙන් පවා මාව සතුටු කළා. සර් ගියාට මොකද මට මේක හීනයක් වගේ දැනුණා. සර්ගේ හැම ස්පර්ශයක්ම මාව ආයෙ වල්මත් කළා. මගේ කාමරයම සර්ගේ මතකයන් එක්ක සර් රජ කළා. ඒ සතුට එක්ක මම දවසම ගෙවුවා. එදා රෑ 10ට විතර එන්නේ නෑ කියලා කියපු සර් ගේට්ටුව අරින්න කියනකොට මට කියා ගන්න බැරි සතුටක් දැනුණා. මම දුවලා ගිහින් ගේට්ටුව ඇරියා. ගේට්ටුව වහලා දොර වහනව විතරයි මතක. අපි දෙන්නම් පිස්සුවෙන් වගේ එදා රෑ හැසිරුණා. හැබැයි සර්ට දවසක් මං නැතුව ඉන්න බැරි බවත් මටත් සර් නැතුව දැන් දවසක්වත් ඉන්න බව තේරුණා. එදායින් පස්සේ ගෑණියෙක් මිනිහෙක් විඳින්න පුළුවන් හැම සැපක්ම මට සර්ගෙන් ලැබුණා. අපි දෙන්න හැම නිවාඩුවකටම කොහේ හරි ගිහින් විනෝද වුණා. සර් දන්නවා මට කොච්චර කළත් ඇතිවන ගෑණියෙක් නෙමෙයි කියලා. කාලයක් තිස්සේ අපි දෙන්න අසීමිතම අපේ ජීවිතේ වින්දා. එක දවසක් සර්ගේ යාළුවෙක් එක්ක රෑ අපේ ගෙදර ආවා. දෙන්නම පොඩි අඩියක් දාගෙන ආවා. ඒ එක්කම සර් මටත් බොන්න ගෙනත් දීලා තුන්දෙනාත් එක්කම එකටම බිව්වා. මටත් ටිකක් වැඩි වුණා වගේ තේරුණා. එහෙම සර් මාව කාමරයට එක්කන් ගියා. මං එහෙම්ම හාන්සි වුණා. ටික වෙලාවක් යනකොට මට දැනුණා සර් එක්ක යාළුවත් මගේ ඇඳේ ඉන්නවා. ඒ එක්කම මට ඇහැරුණා. සර් මොකද මේ? බය වෙන්න එපා ළමයෝ. ඔයාව මං අද පුදුම කරවනවා. ඔයා මට සතුටු කරන්න දෙන්න කියලා සර් මගේ ඇඳුම් ඉවත් කළා. සර්ගේ යාළුවත් ඇඳුම් අයින් කරලා මගේ නිරුවත යාළුවගේ අතින් මාව හෙම්බත් කළා. දෙන්න එක්කම මාව නොමර මැනුවා. ඇත්තටම මට ඕන වෙලා තිබුණ මේ වගේ හැඟීමක්. ඒ සතුට හොඳටම දැනගත්තේ සර් විතරමයි. ජීවිතේ ගැහැණියෙක් බලාපොරොත්තු වෙන සතුට විඳගත්තේ අද කියලා මට තේරුණා. මට වද දෙදී මාව හෙම්බත් කරලා එළි වෙනකොටම දෙන්න මාව තියලා එයාලා යන්න ගියා. හැබැයි එදා මං දැනගත්තා සර් මට කවදාවත් ආදරේ කළේ නෑ කියලා. මොකද පිරිමියෙක් කවදාවත් Taman ආදරේ කරන ගෑණිය වෙන පිරිමියෙකුට දෙන්නේ නෑ කියලා. හැබැයි මම සර්ට ඇත්තටම ආදරේ කළා. ඒත් දැන් මං සර් එක්ක එන හැම පිරිමියෙක් එක්ක ඉන්නම ඇබ්බැහි වුණා. ඉතින් අද කතාව ගැන ඔයාලට මොනවද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙ කතාවක් අරගෙන එනකම් සතුටින් ඉන්න.